හරි. කීප දෙනෙකුට රෙකෝඩින් බලන්න ඕන හින්දා මම මේලා රෙකෝඩ් කරනවා. මම හිතන්නේ පේපර් එක print out අරගෙන හරි පේපර් එක ඔයගොල්ලෝගේ ඩිස්ප්ලේ එකේ හොඳට පේනවා. අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. බොහොම ලේසි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හරි. මෙතන සලකපුවාම මේ ඉහළ කෙළවර දෘಢ ආධාරකයකට දැඩිව කලම්ප කර ඇති පහළ කෙළවරට සැහැල්ලු දර්ශකයක් යොදා ඇති දුන්නක් රූපේ පෙන්වා ඇත. ඔබට දුන්නු නීතිය කේස් සෙවීමට නියමිත අතර සම්මත භාර කට්ටලයක් සහ මීටර කෝදුවක් සපයලා තියෙනවා. භාර කට්ටලයක් තියෙනවා සහ ඊට අමතරව මීටර කෝදුවක් තියෙනවලු. එතකොට පළවෙනියටම දුන්නේ විතති ඊමැනීම සඳහා මීටර කෝදුව තැබිය යුත්තේ නිවැරදි පිහිටුම රූපය ඇඳ දක්වන්න කියලා කියනවා. මෙතන ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති මෙතන එක තැනකට අසව් කරලා තියෙනවා දුන්නක්. මෙන්න මේ හරියේ බහාර පඩි කට්ටලයක්. මෙතන අපිට පඩි තියන්න පුළුවන්. ඒ තිබ්බට පස්සේ මේ දුන්න ඇදෙනවා. ඇදුනහම ළමයි අපිට මේ දුන්නේ ඇදෙන දිග හොයාගන්න එහෙම නැත්නම් දුන්නේ විතතිය හොයාගන්න මීටර කෝදුව පිහිටන ස්ථානය තමයි අපිට අඳින්න කියන්නේ. මෙතන හොඳම මීටර කෝදුව පිහිටන් තියන්න මෙන්න මේ දකුණු පැත්තේ. මෙතන දුන්නේ ඊතලයේ දාලා තියෙනවනේ. එහෙනම් මේ දකුණු පැත්තේ අපිට මීටර කෝදුව ඇදලා දක්වන්න පුළුවන්. විභාගෙදී ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් මේක. එතකොට එතනදී ඉඩ ඇති මේක ඇඳ ගන්න. එන මීටර කෝදුව ඇඳිය යුතු හොඳම ස්ථානය නිවැරදි පිහිටීමේ ඇඳ දක්වන්න කියලා කියනවා. එවැනි දුන්නක් සඳහා භාරයේ m ඉදිරියේ ඇති විතති e ප්‍රස්ථාරය දක්වලා තියෙනවා. අපි පොඩ්ඩක් ප්‍රස්ථාරය බලමු. මේකේ y අක්ෂය ගත්තාම y අක්ෂයේ තියෙනවා විතතිය. ඒ වගේම x අක්ෂය ගත්තාම x අක්ෂයේ ස්කන්ධය භාරය එල්ලලා තියෙනවා. නැත්නම් භාරය තමයි x අක්ෂය දක්වලා තියෙන්නේ. අපි දන්නවා මේ විතතිය ඉදිරියේ භාරය ගත්තොත් එහෙම යොදනු ලබන බලයට අනුලෝම ලෙස සමානුපාතිකයි විතතිය. මේක තමයි තියරි එකේ කියන්නේ. එහෙමනම් මේ යොදලා තියෙන බර අපිට මෙතනදී mg කියලා ගන්න පුළුවන්. නමුත් අපි මෙතනදී දැක්කහම ඊළඟ ප්‍රශ්නය දුනු නියතේ kgm ඍණ එක වලින් ලියන්න කියලා කියද්දි මෙතන g කියන පදේ මේගොල්ලෝ සලකලා නැහැ. එහෙනම් මෙතනදී ගොඩක් වෙලාවට මේක ඇඳලා තියෙන්නේ ස්කන්ධයට එදිරිව. එයාගේ විතතිය. මේක සමාන කරන්න නියතයක් දාලා තියෙනවා. මේක තමයි දුරු නියතය. m සමාන එකේ ఈ විදිහට. එහෙමනම් මේකේ ඕගොල්ලන්ට දැක්කලා තියෙන විදිහට y අක්ෂයට තමයි අරගෙන තියෙන විතතිය x අක්ෂයට අරන් තියෙනවා භාරය. එහෙනම් අපිට මෙතනදී ගන්න පුළුවන් y අක්ෂයට ගත්තොත් e සමානයි 1යට k වාරයක් m. මෙයා y අක්ෂයට අරගෙන මෙයා අනුක්‍රමණයට අරගෙන මෙයා x අක්ෂයට ගත්තාම මෙතන ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. ඒක තමයි අපිට දෙවෙනි ප්‍රශ්නේ දැක්ක ගමන් තේරෙන්නේ. එහෙමනම් දුරු නියතය අපිට kgm ඍණ එක වලින් නිර්ණය කරන්න කියලා කියනවා. අපිට තේරෙන දේ තමයි මේකේ අනුක්‍රමණය අපිට හොයන්න පුළුවන්. අනුක්‍රමණය ගත්තාම 1යට k සමානයි මෙයාගේ අනුක්‍රමණය. එහෙම නැත්නම් y දෙක ඍණ y1 y කණ්ඩාංක වෙනස බෙදීම x දෙක ඍණ x1 x කණ්ඩාංක වෙනස. හොඳයි. එහෙමනම් අපි මෙතනදී දත්ත ලක්ෂ දෙකක් තෝරගමු. දත්ත ලක්ෂ දෙක තෝරගද්දී හොඳින් ඡේදනය වෙන ලක්ෂ දෙකක් තමයි අපි මෙතනදී බලන්න ඕනේ. දැන් අපි ගත්තොත් මෙතන හොඳට කොටු අතර ඡේදනය වෙන ලක්ෂ දෙකක්. එහෙනම් අපි බලමු. හරියටම දත්ත ලක්ෂ නොවන ප්‍රස්ථාරයේ ඈතින් පිහිටන ලක්ෂ දෙකක්. මම මෙතනදී තෝරගන්නවා මෙන්න මේ ලක්ෂය. ඊට පස්සේ වම් පැත්තේ කෙළවරේම තියෙන ලක්ෂ බලමු අපි. අපිට මේක හොඳ ඡේදන ලක්ෂයක් විදිහට දකින්න පුළුවන්. එහෙමනම් අපි ඊතල වලින් අපි
ගත්ත ලක්ෂ දෙක හොයාගමු. අපිට මෙහෙම ඊතල වලින් දක්වන්න පුළුවන් මේ ලක්ෂ දෙක. හොඳයි. අපි දැන් මේ y කණ්ඩාංක සහ x කණ්ඩාංක අපි මෙතනින් ලකුණු කරගමු. මෙතනදී හරියට y කණ්ඩාංකය ඡේදනය වෙන තැන පොඩ්ඩක් මකන්න වේ වගේ මේක හරියට පැහැදිලි පේන්නේ. අපි මෙන්න මේ වගේ තරන්නේ ගත්තේ. y කණ්ඩාංකය අපිට එන්නේ හරියටම මේකේ භාගය තියෙන එකට වඩා අඩුයි. එහෙනම් 0.5 වැඩි කිරීම මෙතන පෙන්වන්නේ මීටර වලින් 10 ඍණ 2යි මීටර. මේකේ y දත්තය. x දත්තය ගත්තොත් මෙන්න මෙතන තියෙන්නේ. මෙතන 10ක් තියෙනවා පහ 6. x දත්තය අපිට මෙතන තියෙන්නේ 6 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. ඊළඟට අපි තෝරගත්තේ ඊළඟ දත්තය 9 වැඩි කිරීම 10 ඍණ 3යි sorry 9 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර. ඊළඟට අපි x දත්තය ගමු. ඒක ලස්සනට එනවා 70 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. එහෙනම් අපි අනුක්‍රමණය හොයමු දැන්. y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනසනේ. මේක y2 විදිහට අපි ගමු. y2 නම් 9 වැඩි කිරීම 10 ඍණ 3 අඩු කිරීම 0.5 වැඩි කිරීම 10 ඍණ 2. බෙදීම x කණ්ඩායමක ගත්තොත් 70 වැඩි කිරීම 10 ඍණ 3 අඩු කිරීම 5 වැඩි කිරීම sorry 6 වැඩි කිරීම 10 ඍණ 3. හොඳයි. අපි මෙතනදී ගත්තොත් උඩ ඉන්නේ 8.5 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 64 වැඩි කිරීම 10 ඍණ 3 උඩ 10 ඍණ 2 තියෙන්නේ. මේ දෙක කැපුණා මෙතන 10 ඍණ එකක් වෙන උඩට යනවා. එතකොට අපිට එන්නේ 85 බෙදීම 63ක්. මේක සමානයි 1 යට k. අපි කැල්කියුලේටර් මේක පොඩ්ඩක් සුළු කරලා බලමු. අනුක්‍රමණය අපිට එන්නේ 1.34 කියලා එන්නේ අනුක්‍රමණය 1 යට k. එහෙමනම් k කියලා කියන්නේ මේකේ උඩ යට මාරු වෙලා එන අගය 63 බෙදීම 85. මේකේ ඒකක විදිහට ගත්තොත් අපිට එනවා kg m ඍණ 1. මම අවසාන උත්තරේ දාන්නම්. 0.474යි
kg m ඍණ 1 විදිහට අපිට මෙතන අනුක්‍රමණය හොයන්න පුළුවන්. එතකොට ළමයි දැන් මේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන අනුක්‍රමණය පෙන්වද්දී y ඛණ්ඩාංක වෙනස සහ x ඛණ්ඩාංක වෙනස. ඒක අපි දන්නවා හැමෝටම ඒක හොයාගන්න පුළුවන්. ඊට අමතරව මෙතනදී අපි දත්ත ලක්ෂ ගද්දි බලන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න ගද්දි දත්ත ලක්ෂ නොවන ප්‍රස්ථාරය පුරා විහිදිලා තියෙන ලක්ෂ දෙකක් තමයි අපි මෙතනදී සැලකුවේ. ඒකෙන් y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසයි. ඊළඟට ප්‍රස්ථාරය දැන් අපි කලින් එක මැකුවා ප්‍රස්ථාරයේ මේකෙදි අනුක්‍රමණය එන්නේ මොකෙන්ද කියන එකත් අපි මුලින්ම හොයා ගන්න ඕනේ. කියන්නේ අපි සමීකරණ ලියලා අනුක්‍රමණයට එන සමීකරණය ගොඩනගාගෙන ඉන්න ඕනේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ආ කේ නිර්ණය කිරීම සඳහා ඔබ ප්‍රස්ථාරයේ උපයෝගී කරගත් ලක්ෂ දෙක පැහැදිලිව ප්‍රස්ථාරය දක්වන්න. ඔව්. මේ දක්වන්න කියලා කියද්දී අපි අනිවාර්යෙන් මෙහෙම ප්‍රස්ථාරයේ අපි මේක ඊතල දෙකකින් මේක දක්වලා තියන්න ඕනේ. ඊට අමතරව අපි හඳුනාගත දත්ත ලක්ෂ දෙක මෙහෙම කතිර ලකුණකින් හරි මෙහෙම රවුමකින් හරි ලකුණු කරලා තියෙන්න ඕනේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. M භාරයක් ඈත ඇති දුන්නට සුළු විස්ථාපනයක් දීමකින් ඒ සිරස්ත දෝලන වීමට සලස්වනු ලැබේ. දෝලන ආවර්ත කාලය T සමාන 2.5 m ධන m බෙදීම 3 වර්ගමූලය ඇතුලේ kg මගින් ලබා දේ. G ගුරුත්ව ත්වරණය G හා දුන්නේ ස්කන්ධ M නිර්ණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් ඇදීමට ඉහත ප්‍රකාශනය වඩා සුදුසු ආකාරයට නැවත සකස් කරන්න කියලා කියනවා. හොඳයි. අපි ප්‍රස්ථාරය හදාගමු. අපිට දීලා තිබුණේ T සමානයි 2.5 වර්ගමූලය ඇතුලේ m ධන m බෙදීම 3 වාරයක් බෙදීම වර්ගමූලය ඇතුලේ kg. මේක ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් විදිහට සකස් කරන්න කියලා තමයි කියන්නේ. හරි. අපි හදාගමු. ඉස්සෙල්ලාම අපි මේකේ වර්ගමූල පද ඉවත් කරගනිමු. t වර්ගය සමානයි 4යි වර්ගය වරහන් ඇතුලේ m ධන m බෙදීම 3 kg වර්ගමූල ඉවත් වෙනවා. දැන් මේ kg කියන පදයෙන් අපිට මේ දෙන්නව බෙදන්න පුළුවන්. t වර්ගය සමානයි 4යි වර්ගය වැඩි කිරීම m බෙදීම kg ධන m බෙදීම 3ක් kg. දැන් මේ 4යි වර්ගයෙන් අපිට මේ හැම එකම මේ පද දෙක වැඩි කරන්න පුළුවන්. එහෙමනම් අපිට ලියන්න පුළුවන් t වර්ගය සමානයි 4යි වර්ගය m බෙදීම kg ධන 4යි වර්ගය m බෙදීම 3ක් kg. මේ k කියලා කියන්නේ ළමයි දුණු නියතය. හොඳේ. අපිට මෙතනදී ප්‍රශ්නට යොදනු ලබන භාරය තමයි කැපිටල් M කියලා කියන්නේ. සිම්පල් M බෙදීම 3 කියලා කියන්නේ දුන්නේ ස්කන්ධය. එහෙමනම් අපිට මේක ප්‍රස්ථාරයක් විදිහට සකස් කරද්දී මෙන්න මෙතන මේ කියන කැපිටල් M කියන පදය දුන නියතය G කියන පද මේවා නියතයි. 4යි වර්ගය කියන පදත් නියතයි. මේ යට තියෙන පද ටික නියතයි. එහෙනම් අපිට මේක ප්‍රස්ථාරයක් අන්දිති සකස් කරද්දී අපි යොදන ලබන සමායන දුන්නේ ස්කන්ධය නියතයිනේ. එහෙනම් මේකත් නියතයි. යොදන ලබන භාරය තමයි වෙනස් වෙන්නේ. මෙයා වෙනස් කරන්න පුළුවන්. ඊට සමානුපාතික වෙනස් වෙන්නේ ආවර්ත කාලය. එහෙමනම් මේක ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් විදිහට අපි සකස් කරොත් T වර්ගය සමානයි 4යි වර්ගය බෙදීම මම kg කියන එක මෙතෙන්ට ගෙනියන්නම්. එතන m ධන
4යි පයි වර්ගය m බෙදීම 3යි kg. මේක y අක්ෂර ගන්න පුළුවන්. මේක අනුක්‍රමණියතයි m. මේක x අක්ෂර ගන්න පුළුවන් mx ධන. මේ පදේ කොහොමත් නියතයි c. එහෙනම් අපිට මෙතනදී හම්බෙන ප්‍රස්ථාරය මේක y කණ්ඩාංකය මේක x කණ්ඩාංකය y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය තමයි අපිට හම්බ වෙන්නේ. හොඳයි. එහෙනම් අපෙන් ප්‍රස්ථාරයක් මේක අඳින්න පුළුවන් විදිහට සකස් කරන්න කිව්වොත් අපිට හම්බ වෙන්නේ මෙන්න මේ ආකාරයේ සමීකරණයක්. මේව පරීක්ෂණයේදී පාඩමක් ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය අමතර උපකරණය. හරි. මම සමීකරණ ලියා ගන්නම්. t වර්ගය සමානයි 4යි 5 බෙදීම 4යි 5 වර්ගය බෙදීම kg m ධන 4යි 5 වර්ගය m බෙදීම 3යි kg. හරි. ඇහෙනවනේ ළමයි ඔයගොල්ලන්ට? ළමයි ඔයගොල්ලන්ට ඇහෙනවද? හරි. හොඳයි. දැන් අපිට ස්කන්ධය මෙතනදී කිරා ගන්න පුළුවන්. ඒකට බාරපඩි අපිට දීලා තියෙනවා. එහෙනම් මේක සමීකරණ කියන්නේ මේ පරීක්ෂණය කරගෙන යන්න අපිට කාලය මැනගන්න ඕන වෙනවා. කාලය මනින්න අපිට අවශ්‍ය කරන අමතර උපකරණයක් දැන් මෙතනදී ඕන වෙනවා. මේක තමයි අපි කියන්නේ විරාම ගටිකාව. මෙතනදී කරන්න උත්සාහ කරන්නේ යොදන ලබන බහරයට ඉදිරිව කාලය ප්‍රස්ථාරගත කරන එක. G හා M නිර්ණය කිරීම සඳහා ඔබ ප්‍රස්ථාරය උකහා ගන්නා රාශි මොනවාද? අනුක්‍රමණය නිර්ණය කරන්න G. G කියලා කියන්නේ මෙතන ගුරුත්වතරණය. ගුරුත්වතරණය නිර්ණය කරන්න අපිට පුළුවන් මෙතනදී ලේසියම ප්‍රස්ථාරය උකහා ගන්න රාශිය තමයි G නිර්ණය කරන්න අපිට පුළුවන් අනුක්‍රමණය උකහා ගන්න. එහෙනම් අපිට පුළුවන් ඒකට උත්තර ලියන්න අනුක්‍රමණය. ඊළඟට අපෙන් ඇහුවේ M නිර්ණය කරන්න. M කියලා කියන්නේ මෙතන මම අර කලින් සඳහන් කරා වගේ දුන්නේ ස්කන්ධය. දුන්නේ ස්කන්ධය නිර්ණය කරන්න අපිට පුළුවන් අන්තක් ඛණ්ඩ උපයෝගය කරගන්න. එහෙනම් M නිර්ණයට අන්තක් ඛණ්ඩය. අන්තක් ඛණ්ඩය කියන්නේ C ඒක 4යි 5 වර්ගය බෙදීම M 3ක් kg වලින් අපිට පුළුවන් අන්තක් ඛණ්ඩය හොයන්න. පොඩ්ඩක් ඉන්න. ළමයි කෝල් කරනවා. හොඳයි. අන්තක් ඛණ්ඩය අපිට මේකෙන් නිර්ණය කරන්න පුළුවන්. අපි ආපහු ප්‍රශ්නෙට යන්. එතකොට අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයලා ඉවරයි. M අගයන්හි ප්‍රතිශත දෝෂය 101ක් නම් T හි ප්‍රතිශත දෝෂයද 101කට ගැලපීම සඳහා ඔබට කොපමණ දෝලන සංඛ්‍යාවක් ලබා ගැනීමට අවශ්‍ය වේද? භාගික දෝෂය සඳහා සූත්‍රය 2ක් ඩෙල්ටා T බෙදීම T වේ. කාල විනිමය දෝෂය 0.1යිලු. ඒ කියන්නේ ඩෙල්ටා T. කාල මිනිමක සිද්ධ වෙන දෝෂය 0.1යිලු. දෝලන කීයක් ගන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. දැන් අපිට මේගොල්ලෝ කියන්නේ මේ ප්‍රතිශත දෝෂය 101ක් වෙන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි සූත්‍රය පොඩ්ඩක් මෙතන ලියාගමු. ඩෙල්ටා T බෙදීම T කියන එක 100ට එකකට සමාන වෙන්න ඕන. එහෙමනම්
ඩෙල්ටා T කියන එක 0.1යි සහ එක දෝලනයක් සඳහා ගතවන කාලය තප්පර 2යිලු. එහෙමනම් අපි හිතමු මේක 100ට 1ට සමාන වෙන්න දෝලන n සංඛ්‍යාවක් ඕන කියලා. මෙන්න මේක තමයි 100ට 1කට සමාන වෙන්න ඕන. එහෙනම් මේකේ කාල විනිමය දෝෂය ගත්තොත් 0.1යි තප්පර. එක දෝලනයක් සඳහා ගතවන කාලය තප්පර 2යි. වැඩි කිරීම දෝලන සංඛ්‍යාව n සමානයි 100ට 1යි. එහෙනම් අපි දෝලන සංඛ්‍යාව බලමු. n සමානයි 0.1 වැඩි කිරීම 100 බෙදීම 2. දශමයක 100න් වැඩි කරපුවම 10යි. අපිට මෙතන එනවා දෝලන 5ක්. අඩුම තරමේ දෝලන 5කටවත් අපි අ, පාඨාංක එහෙම නැත්නම් කාල ගත්තොත් එහෙම අපිට පුළුවන් 100ට 1ක නිර්වද්‍යතාවයකින් යුතුව මේකේ පාඨාංක මනින්න. එහෙනම් පිළිතුර එන්නේ ওই විදිහට. හරි. තව එකක් තියෙනවානේ ළමයි එතන මට සමීකරණේ උඩ දෙකෙන් වැඩි කරන්න තිබිලා තියෙනවා. මේක 2යි. එහෙමනම් උත්තරේ මෙතන තියෙන්නේ මේක දෙකෙන් වැඩි වෙන්න ඕන අවසාන උත්තරේ. එහෙනම් 10යි. ඒක සමීකරණය ඒගොල්ලෝ දීලා තිබ්බා. දෝලන 10කට ගන්න ඕනේ කාලය. මේ දෙකක් ඩෙල්ටා T බෙදීම T. හරි. ඉහත තුන දෙක සඳහන් ප්‍රස්ථාර ඇඳීම සඳහා පොටවල් එකිනෙකට තදින් තෙරපී ඇති නවතම දුන්නක් ශිෂ්‍යයෙක් භාවිත කළේය. මේ අවස්ථාව සඳහා ඔබ බලාපොරොත්තු වන ප්‍රස්ථාරයේ දල හැඩය අඳින්න. ඉස්සලා නම් y සමාන mx ආකාරය අපිට මෙහෙම ප්‍රස්ථාරයක් හම්බුණා. දුන්න හොඳින් තෙරපිලා නම් මුලින් අපිට මේක අදින්න පුළුවන් හැකියාවක් නැහැ. අදින්න බැරි නිසා මොකද වෙන්නේ? හිමීර තමයි දුන්න හැදෙන්නේ. එහෙනම් මුල් වෙලාවේදී දුන්න හැදෙන ප්‍රමාණය අඩුයි. පස්සේ තමයි දුන්න හැදෙන්නේ. තදින් තෙරපිලා තියෙන දුන්නක් සලකද්දී ඒකේ අපිට මෙන්න මේ හැඩේ ප්‍රස්ථාරයක් තමයි හම්බ වෙන්නේ. තදින් තෙරපිය ඇති දුන්න. හොඳයි. මම හිතන්නේ අපි ඒකේ ප්‍රශ්න ටික ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. මුලින් ඉඳලා පොඩ්ඩක් අපි ආපහු බලමු. දුන්නේ විත්තතිය E සෙවීම සඳහා කරන ලද පරීක්ෂණයක ඇටවුමක් තියෙනවා. මීටර කෝදුව කොහෙද තියන්න ඕනි කියලා මුලින්ම අහලා තිබ්බා. මෙතන දුන්නේ එලලා තියෙනවා. මෙතන බහර පඩි තියන්න පුළුවන් නම් මීටර කෝදුව අපිට මේ දකුණු පැත්තේ මීටර කෝදුව අපිට ප්ලේස් කරන්න පුළුවන්. ඊළඟට මෙතන ප්‍රස්ථාරයේ ඇඳලා තිබ්බේ මොන රාශිය අතරද කියලා අපි මුලින්ම හඳුනාගත්තා. ස්කන්ධයත් එක්ක තමයි විතතිය ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. m සමානයි ke කියන සමීකරණ නිර්මාණය කරලා තියෙනවා. e y අක්ෂයට එනවනම් එකයට k තමයි මෙතනදී අපිට අනුක්‍රමණය විදියට හම්බ වෙන්නේ. අනුක්‍රමණයේදීත් අපි දත්ත ලක්ෂ දෙකක් දත්ත ලක්ෂ නොසලකා ප්‍රස්ථාරය පුරා අපි හිදලා තියෙන දෙපැත්තේ කැපිලා තියෙන හරියටම ඡේදනය වෙලා තියෙන ලක්ෂ දෙකක් ගත්තා. ඒ දෙක ඊතල වලින් අපිට දක්වන්න පුළුවන්. අපිට අනුක්‍රමණයක් තා 0.74යි kgm ඍණ එක විදිහට. k නිර්ණය කිරීම සඳහා උපයෝග කරගත් ලක්ෂ පැහැදිලි දැක්වුවා. ඊළඟට m භාරයක් ඈද ඇති දුන්නට සුළු විස්ථාපනයක් දීමකින් සිරස් දෝලන වීමට සලස්වු ලැබේ. දෝලනවල මෙන්න මේ සමීකරණයෙන් දීලා තියෙනවා ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් විදිහට සකස් කරන්න කියලා කිව්වා. අපි මෙතන මේක සකස් කරගත්තා. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් අපිට හම්බුණා. මෙතනදී අපිට ස්කන්ධයේ ඉදිරියේ තමයි කාලය ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මෙතනදී විශේෂයෙන් ඕන වුණා කාලය මැනීම සඳහා විරාම ගටිකාවක්. G නිර්ණය කිරීම සඳහා ගුරුත්ව ත්වරණය නිර්ණය කිරීම සඳහා ප්‍රස්ථාරයෙන් අපිට උකහා ගන්න පුළුවන් රාශිය තමයි අනුක්‍රමණය. අනුක්‍රමණයෙන් අපිට G හොයන්න පුළුවන්. ඊට අමතරව අන්තක්කණ්ඩයෙන් අපිට පුළුවන් මේකේ ස්කන්ධය හොයන්න. තව දෙයකින් අපිට මේකේ හොයන්න පුළුවන් දුන්නේ ස්කන්ධය. සිම්පල් M. අන්තක්කණ්ඩය අපි අනුක්‍රමණයෙන් බෙදුවට පස්සේ ළමයි මෙන්න මේක ඔයගොල්ලන්ට කැපෙනව පේනවා. මේ 4යි 5 වර්ගය මෙයා කැපිලා යනවා. kg කියන පදයයි මේ පදයයි කැපිලා ගියාම අපිට උත්තර එනවා m බෙදීම 3 විදිහට
උත්තරේ ගන්න පුළුවන් අන්තක්ඛණ්ඩ අනුක්‍රමණයෙන් බෙදලා. ඒ ක්‍රමයටත් අපිට සිම්පල් m වල අගේ හොයා ගන්න පුළුවන්. කැපිටල් M වල අගයන්ගේ ප්‍රතිශත දෝෂය 101ක් නම් T වල ප්‍රතිශත දෝෂය 101ක ගැලපීම සඳහා මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න කියනවා දෙකක් ඩෙල්ටා T බෙදීම T කාල මිනිමේ දෝෂය එහෙම නැත්නම් ඩෙල්ටා T වලගේ 0.1යි T සඳහා අපිට ගන්න කිව්වේ තප්පර දෙක කාලයක් එහෙමනම් දෝලනයක් සඳහා ගතවන කාලයත් එක්ක අපි මේක ගත්තාම දෝලනයක් කියලා කියන්නේ දෝලන n සංඛ්‍යාවක් අපිට ඕන කරා නම් අපිට දෝලන 10කට මනින්න ඕනේ 100ට එකක නිර්වද්‍යතාවයකින් මෙම පරීක්ෂණය සිද්ධ කරන්න. හොඳයි. හොඳින් තෙරපිලා තියෙන දුන්නක් ගත්තොත් එහෙම අනුක්‍රමණය මුලින්ම අඩුවෙන් පටන් අරගෙන තමයි පස්සේ වැඩි වෙන්නේ. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ හරි. අපි දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. මෙතන තියෙන දෝලන හා තරංග වලින් ප්‍රශ්නයක්. කලින් එකෙත් ඒකම තමයි තිබ්බේ. මෙතන තියෙන ඇදි තන්තු තුල කම්පන සම්බන්ධ ප්‍රශ්නයක්. දෝනමාන කම්බියක් 1 මීටර පරතරයකින් යුතු A හා B ලක්ෂ දෙක අතර රූපේ පෙන්වා ඇති අයුරු ඇඳ ඇත. කම්බිය මැද O ලක්ෂයකින් එක් පුඩුවක් සහිතව තීරයක් ලෙස කම්බිය කම්පන වීමට සලස්වනු ලැබේ. කම්බිය සිරස්තලයක සරල අනුවර්තී ආකාරයෙන් කම්පණය වන අතර එහි A සමානයි ඍණ 16.5 වර්ගය 10.4y මගින් දෙනු ලැබේ. මෙහි A අනු ත්වරණය වන අතර y අනු සිරස් විස්ථාපනය වේ. සරල අනුවර්තී චලිතයේ යෙදෙන වස්තුවක සඳහා ලාක්ෂණික සමීකරණය අපි දන්නවා. අපිට ලියන්න පුළුවන් A සමානයි ඍණ ඔමෙගා වර්ගය y ආකාරය. මෙන්න මේ හැඩේ තියෙනවා නම් මේක සරල අනුවර්තී චලිතයේ ලාක්ෂණිකය කියලා පෙන්වන්න පුළුවන්. අපිට මෙතන බැලුමට ඒක තියෙන බව පේනවා. අපි එනම් මේ සමීකරණයට සමාන කරලා ගමු. A සමානයි ඍණ ඔමෙගා වර්ගය y. එහෙනම් අපිට මෙතන දක්වන්න පුළුවන් ඍණ ඔමෙගා වර්ගය සමානයි ඍණ 16.5 වර්ගය වැඩි කිරීම 10.4. එහෙනම් ඔමෙගා වර්ගය සමානයි 16.5 වර්ගය වැඩි කිරීම 10.4. එහෙමනම් ඔමෙගා සමානයි අපිට ලියන්න පුළුවන් වර්ගමූල 16.5 වර්ගය වැඩි කිරීම 10.4. වර්ගමූලෙන් එළියට අපි මේක ගෙනාවොත් 4.5 වැඩි කිරීම 10.2 විදිහට ඔමෙගා ගන්න පුළුවන්. T සමග y හි විචලනය පෙන්වීමට දල වක්‍රයක් හඳින්න. හරි අපි අඳගමු. කාලයත් සමග විචලනය. අපිට පේනවා ළමයි මෙතන තියෙන මේ ඇදි තන්තු එහෙම නැත්නම් දුවනමාන පෙට්ටියේ තියෙන කම්බිය ඉහළට පහළට චලිත වීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ ඉහළ පහළ චලිතය ගත්තොත් ඉස්සෙල්ලා ගොඩාක් උඩට යනවා ඊට පස්සේ ආපහු මධ්‍ය ලක්ෂයට එනවා ආපහු පහළ කෙළවරට යනවා ආපහු ඉහළට යනවා ආපහු පහළට යනවා. එහෙනම් කාලය සමග y වල විචලනය මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. මේක තමයි මේකේ පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කම්බියේ කම්පන ආවර්ත කාලය හොයන්න කියලා කියනවා. ආවර්ත කාලය අපි බලමු. දැන් ආවර්ත කාලය සඳහා සූත්‍රය අපි දන්නවා. අපිට භ්‍රමණ චලිතය එහෙම නැත්නම් වෘත්ත චලිතයේදීත් අපි කතා කරනවා t සමානයි 2.5 බෙදීම ඔමෙගා. මෙන්න මේ ආගයන්ට ආදේශ කරලා දැන් මෙතන ඔමෙගා දන්න නිසා අපිට ආවර්ත කාලය හොයන්න පුළුවන්. එහෙනම් 2.5 ඔමෙගාට මම ආදේශ කරන්නම් 4.5 වැඩි කිරීම 10.2. මෙන්න මෙයාට මෙයා සුළු වෙලා යනවා. මේ දෙක සුළු නම් 1 2යි උඩට ගියාම t සමානයි 10 ඍණ 2 බෙදීම 2. අපිට උත්තරේ දක්වන්න පුළුවන් ආවර්ත කාලය සඳහා t සමානයි 0.5 වැඩි කිරීම 10 ඍණ 3.
එහෙම නැත්නම් මෙදේශ පහ වැඩි කිරීම 10 ඍණ 2 නැත්නම් පහ වැඩි කිරීම 10 ඍණ 3 කියලා ගන්න පුළුවන් ආවර්ත කාලය තප්පර වලින්. හොඳයි මම මේව මකන්නම්. මෙතනම කරොත් හොඳයි අපි. ඊළඟ ප්‍රශ්න ටික. කම්බිය සංඛ්‍යාතය සොයන්න කියලා කියනවා. සංඛ්‍යාතය කියන එක අපි දන්නවා. සංඛ්‍යාතය කියලා කියන්නේ එකයට ආවර්ත කාලයට සමානයි. එහෙමනම් අපිට සංඛ්‍යාතය හොයන්න පුළුවන්. එකයට ආවර්ත කාලය කියලා කියන්නේ පහ වැඩි කිරීම 10 ඍණ 3. එහෙනම් මේක උඩට ගෙනියන්න පුළුවන්. 10 3 බෙදීම 5. උත්තරේ 1000 බෙදීම 5යි කියලා කියන්නේ හර්ට්ස් 200ක් එනවා. අපි උත්තරේ මෙතන දාගමු. මේක 200යි හර්ට්ස්. අපිට ආවර්ත කාලය ආවේ 5 වැඩි කිරීම 10 ඍණ 3යි තප්පර. සෑදෙන තරංගයේ තරංග ආයාමය කොපමණද කියලා අහනවා. හොඳයි. දැන් අපිට මෙතනදී ඕගොල්ලන්ට හොඳට පේනවා මෙතන පුඩුවකින් භාගයක් තමයි තියෙන්නේ. මේ ලැම්ඩා බෙදීම දෙකක් තියෙන්නේ. ඒ වගේම අපිට ගානේ කියලා තියෙනවා මේක 1 මීටර පරතරයකින් තමයි අ, බාහුව දෙක සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. එහෙනම් අපිට මෙතනදී ලියන්න පුළුවන් කාරණේ තමයි ලැම්ඩා බෙදීම දෙක කියන එක අපිට බැලු බැලමට පේනවා 1 මීටර. එහෙනම් ලැම්ඩා වලගේ අපිට හොයන්න පුළුවන් 2 මීටර. මේක තමයි මේකේ පිළිතුර. අපි ඒකත් මෙතන දාගමු. තව එක ළමෙක් දැන් ජොයින් වෙනවා. හොඳයි. එතකොට අපිට තරංග ආයාමය සඳහා අපිට ආවේ ලැම්ඩා සමානයි 2 මීටර. එනයින් කම්බියේ ඇතිවන තීරයක් තරංගයේ ප්‍රවේගය හොයන්න කියලා කියනවා. අපි ප්‍රවේගය හොයාගමු. සංඛ්‍යාතය දන්නවා නම් තරංග ආයාමය දන්නවා නම් අපිට ප්‍රවේගය හොයන්න පුළුවන්. v සමානයි f ලැම්ඩා අපි ආදේශයෙන් අපිට හොයන්න පුළුවන්. එහෙනම් v සමානයි අ, සංඛ්‍යාතය 200 හර්ට්ස් තරංග ආයාමය 2 මීටර එන තරංගයේ ප්‍රවේගය 400යි ms ඍණ 1 විදිහට අපිට දක්වන්න පුළුවන්. හොඳයි. කම්බියේ තීරයක් තරංගයේ ප්‍රවේගය v සහ t ඒකක දිගක ස්කන්ධය m සම්බන්ධ කරන ප්‍රකාශනයක් ලියන්න. අපිට දෝල තරංගවලදී දන්නවා. අපිට දීලා තියෙනවා මේ ඇඳි තන්තුව තුළ තීරයක් තරංග තුළ ප්‍රවේගය සඳහා ප්‍රකාශනය v සමානයි වර්ගමූල t බෙදීම m. මේ t කියලා කියන්නේ තන්තුවේ ආතතිය. m කියලා කියන්නේ ඒකක දිගක ස්කන්ධය. එහෙනම් මේක තමයි මේගොල්ලෝ මෙතන ලියන්නේ කියලා කියන්නේ මේ උත්තරේ ලියලා තිබ්බනම් හරි. හොඳයි. සිම්පල් m සමාන 1 වැඩි කිරීම 10 ඍණ 4යි නම් kgm ඍණ 1 නම් තන්තුවේ ආතතිය. එහෙනම් මේ සමීකරණයට ආදේශ කළා තමයි අපිට මෙතන මේ ගාන හදන්නේ කියලා කියන්නේ. අපි හදමු. v සමානයි වර්ගමූල t බෙදීම m. ප්‍රවේගයත් අපි දන්නවා 400 ms ඍණ 1 වාරයක් ආතතිය තමයි අපෙන් අහන්නේ. ඒකක දිගක ස්කන්ධය අපිට ගානේ මෙතන කියලා තියෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 4යි. අපි මේක උක්ත කරමු. t සමානයි 400 වර්ගය. වැඩි කිරීම 1 වැඩි කිරීම 10 ඍණ 4. 400 වැඩි කිරීම 400 වැඩි කිරීම 10 ඍණ 4.
අපිට මෙන්න මේ දෙක සුළු කරන්න පුළුවන් මේ 10 ඍණ 4 ඉඳ 4 වරක් 4 උත්තරේ ආතතිය සඳහා අපිට එනවා 16 නිව්ටන්. එහෙනම් නිව්ටන් 16ක ආතතියක් තමයි තියෙන්නේ. අපි ඒක උත්තරෙත් දාගමු. කම්බිය ආතතිය 16 නිව්ටන්. කම්පනය කරන සරසුලා භාවිත කොට දුවනමාන කම්බිය අනුනාද කළ ලෙස සිසුන්ට නියමිත ඇත. ඔවුන් විසින් පාසඳහන් ක්‍රම භාවිත කරලාදී කම්බිය මැදට ඉහළින් සරසුලා අල්ලාගෙන සිටීම, කම්බිය මැද සරසුලා තැබීම, දුවනමාන පෙට්ටිය මත සරසුලා තැබීම. දැන් අපි මෙතන ගද්දී කම්බියට ඉහළින් සරසුලා අල්ලන් හිටියොත් අපිට හරි විදිහට මෙන්න මෙහෙම අල්ලන් හිටියොත් හරි විදිහට මේකේ සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ නැහැ. සරසුලා කම්පණය කරලා දුවනමාන පෙට්ටිය මත තිබ්බහම තමයි හරි විදිහට මෙන්න මේක අනුනාදය වෙලා. හොඳින් සම්ප්‍රේෂණය වෙනවා මේක ඇතුළට. මේ ස්පර්ශය හරහා මේ පෙට්ටිය මතට සම්ප්‍රේෂණය වෙලා මේ ඇතුළේ තියෙන වාත කඳ අනුනාදය වෙලා එළියට මේක හොඳින් සරසුල කම්බිය කම්පණය වෙනවා. සරසුල දුවනමාන පෙට්ටිය මත තැබීම තමයි හොඳම පියවර. එහෙනම් මැදට ඉහළින් සරසුල අල්ලාගෙන සිටීම වැරදි. කම්බිය මැද සරසුල තිබ්බොත් වෙන්නේ මොකද්ද? කම්බිය මැද තිබ්බොත් මෙයාට කම්පණය වීමේ හැකියාව නැති වෙලා යනවා. දුවනමාන පෙට්ටිය මත සරසුල තැබීම තමයි අනිවාර්ය ක්‍රියාවලිය. මේකෙදි තමයි හොඳින්ම ශක්තිය සම්ප්‍රේෂණය වෙලා කම්බිය අනුනාදය වීම සිද්ධ වෙන්නේ. කම්බිය සමග අනුනාද වීම සඳහා සරසුලට තිබිය යුතු අවම සංඛ්‍යාතය. හොඳයි. මෙතනදී අපි සැලකුවේ තරංග ආයාමය ලැම්ඩා 2 මීටර් වෙද්දී. එහෙම නැත්නම් මේ දිග 1 මීටර ලැම්ඩා වෙදීම දෙක 1 මීටර පරතරයක් තියෙද්දී තමයි මේක හොඳින් අනුනාදය වෙන්නේ. එහෙමනම් මූලිකතානයේ සඳහා අනුනාදය වීමට අඩුම තරමේ හර්ට්ස් 200ක්වත් තියෙන්න ඕනේ. එතනින් එහාට මොකද ළමයි සිද්ධ වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙන්න දිග මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. එහෙනම් උපරිම දිගේදී අපිට ගන්න පුළුවන් හර්ට්ස් 200 නිසා තියෙන්න ඕන අවම සංඛ්‍යාතය අඩුම තරමේ හර්ට්ස් 200ක්වත් තියෙන්න ඕන. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කඩදාසි ආරෝහකයක් මැද තබා ඇතනම් ඕලක්ෂය විස්ථාපන කුමන අවමාගයක් ඇතිවිට කඩදාසි ආරෝහක කම්බියෙන් ඉවතට පැනීම පෙළඹේද? කඩදාසි ආරෝහක ඉවතට පනින්නේ. අපි දිල්න දන්නවා අපි මේක ගණන් හැදුවා. කඩදාසි ආරෝහක ඉවතට පනින්නේ. මෙයාගේ පහළට මේ වෙලාවේදී බර mg තියෙනවා. මෙතන තියෙනවා අබිලම් ප්‍රතික්‍රියාව r තියෙනවා. මේ r වලගේ අබිලම් ප්‍රතික්‍රියාවගේ බිඳුවක් වෙනකොට තමයි කඩදාසි ආරෝහකය විසි වෙන්නේ. එහෙමනම් මෙන්න මේ අවස්ථාව සලකලා මම කේන්ද්‍රය පැත්තට F සමාන m යොදන්නම්. එහෙමනම් පහළට තියෙන බර mg අබිලම් ප්‍රතික්‍රියාව r සමානයි කඩදාසි ආරෝහකයේ බරත් m වාරයක්. මේ A කියලා ගන්න අපි කේන්ද්‍ර අභිසාරී ත්වරණය. කේන්ද්‍ර අභිසාරී ත්වරණය සඳහා අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. A කියලා කියන්නේ r ඔමෙගා වර්ගය. එහෙම නැත්නම් v වර්ගය බෙදීම r. එහෙම නැත්නම් v ඔමෙගා විදිහට අපිට ගන්න පුළුවන්. කේන්ද්‍ර පැත්තට F සමාන මේ දෙදී කේන්ද්‍ර අභිසාරී ත්වරණය සඳහා අපිට ලියන්න පුළුවන්. මම මෙතනදී පාවිච්චි කරනවා r ඔමෙගා වර්ගය. R වල මේ කැපිටල් R වලගේ බිඳුව නිසා අපිට මෙතන ලියන්න පුළුවන් mg සමානයි m r ඔමෙගා වර්ගය. R කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ඇති කරනු ලබන විස්ථාපනය. මේක තමයි අහන්නේ. එහෙමනම් අපි මෙතන පල්ලෙහා දායන්. මේ m ට m සුළු වෙනවා. ඔමෙගා වර්ගය කියන එක අපිට මෙතනදී හම්බුණා. ඔමෙගා වර්ගය කියලා කියන්නේ 16යි 5 වැඩි කිරීම 10 4යි. ඉන්න බලපු ඍණ 4ද කියලා. ඔව් 10 ධන 4 නේ. 4 නේ.
එහෙමනම් අපි මෙතෙන්ට ආදේශ කරමු. R උක්ත කරොත් G බෙදීම ඔමෙගා වර්ගය G කියලා කියන්නේ 10 ඔමෙගා කියලා කියන්නේ 16යි 5 වැඩි කිරීම 10 4 අගයන් ආදේශ කරමු මෙතන 10 3ක් එනවා මේක උඩට ගෙනියන්න පුළුවන් 10 ඍණ 3 බෙදීම 16යි 5 එහෙනම් අපි R සඳහා අගය හොයමු 10 ඍණ 3 බෙදීම 16 කියලා කියන්නේ 7න් 22 මේ 7 පදේ උඩට ගෙනියන්න පුළුවන් 7 වැඩි කිරීම 10 ඍණ 3 16 වැඩි කිරීම 22 මේක මීටර් වලින් අපිට මේක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් මේක කොයි වගේ උස කැතිද මේක විසික්ක වෙන්නේ කියලා අපිට මේක උත්තරේ එනවා හරි හොඳයි අපි එතකොට එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙත් කරා අපි දෙවෙනි ප්‍රශ්න පොඩ්ඩක් බලමු මේක 2005 හෝ කොහොමත් මේක විභාග ප්‍රශ්නයක් දුවනමාන කම්බියක් 1 මීටර පරතරයකින් තියෙනවා ආලේටි සමග y විචලනය වෙන්න ප්‍රස්ථාරයක් අඳින්න කියන එක අපිට සයිනාකාර ප්‍රස්ථාරයක් ආවේ. අපි මුලින්ම මෙතන ඔමෙගා හොයන් හිටියා. ඔමෙගා හොයාගත්තට පස්සේ තමයි අපිට ලේසුනේ වැඩේ. ඒ ඔමෙගා හොයන්න පාවිච්චි කරේ අපි සරලානුවර්තී චලිතේ ලාක්ෂණික සමීකරණය. ලාක්ෂණික සමීකරණ අපිට මෙතන දක්වන්න පුළුවන්. A සමානයි ඍණ ඔමෙගා වර්ගය y ආකාරයේ ප්‍රස්ථාරයක්. ඍණ ඔමෙගා වර්ගය x. ඒකෙන් ඔමෙගා හොයාගත්තට පස්සේ තමයි අපි මේ හැම දෙයක්ම සුළු කරගෙන ගියේ. ආවර්ත කාලය හෙව්වා, කම්පන සංඛ්‍යාතය හෙව්වා, තරංග ආයාමය නම් අපි රූපෙන් බලලා ගත්තේ මේ ලැම්ඩා බෙදීම දෙකට සමාන කරේ. v සමාන f ලැම්ඩා දාලා අපි ප්‍රවේගය හෙව්වා. ඊට අමතරව අපි අපිට දීලා තිබා සමීකරණ v සමාන වර්ගමූල t බෙදීම m ඇඳි තන්තුවක් තුල තරංග ගමන් කරන ප්‍රවේගය සඳහා සූත්‍රය v සමාන වර්ගමූල t බෙදීම m. මේක මතක තියෙන්න ඕනේ. ඒක තියරි වල තියෙනවා. හොඳයි. ඊළඟට සරසුල අල්ලගෙන ඉන්න ඕනේ කොහෙන්ද කියලා අහනවා. සරසුල අල්ලන් ඉන්න ඕනේ දුවනමාන පෙට්ටිය මත තමයි තියන්නේ. කම්බිය උඩ හෝ කම්බියට ඉහළින් අල්ලා සිටීම ප්‍රමාණවත් නැහැ. ඊළඟට කඩදාසි ආරෝහකයේ විසවන අවස්ථාවේදීත් අපි කේන්ද්‍රය පැත්තට f සමාන m දැම්මා. ඒ වෙලාවේදී r සමානයි බිඳුව කියලා අපි තේරුම් ගන්න ඕනේ. හොඳයි. අපි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සිමෙන්ති කම්හලක 3 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලනය වන දිග කැන්වස් පටියක් මතට 200 ග්‍රෑම් තප්පරයට ශීඝ්‍රතාවයකින් සිමිති වැටේ. පටිය එලෙසම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අමතර බලය. දැන් මෙහෙම ළමයි. සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ගත්තාම ඔන්න උඩින් සිමෙන්ති වැටෙනවලු. කොහොම සිමෙන්ති වැටෙනවා කියලා අපි හිතමු. මෙන්න මේ විදිහට කැන්වස් පටියක් තියෙනවා. මේක දිගේ තමයි සිමෙන්ති මෙන්න මෙහෙම යන්නේ. සිමෙන්ති වැටෙන ශීඝ්‍රතාව 200 ග්‍රෑම් තප්පරයට. මෙන්න මේක පවත්වා ගන්න. අවශ්‍ය කරන අවම බලය තමයි අහන්නේ. අපි දන්නවා ළමයි. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව ක්‍රියාත්මක වෙන දැන් අපිට බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන නම් ඒ පටිය මත සිද්ධ වෙන ගම්‍යතා වෙනස් වීමට සමානුපාතික බලයක් තමයි ඇති කරන්න ඕනේ. එහෙනම් F සමාන mv ඍණ mu බෙදීම t විදිහට අපිට ගන්න පුළුවන් මෙයා මත මෙහෙවන බලය. එතකොට මේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී පටිය ගමන් කරන වේගය ගත්තාම ඒක 3 ms ශ්‍රේණියක වේගෙන් තමයි යන්නේ. එහෙනම් මේ ග්‍රෑම් 200 කියන බරට තප්පරයකට පස්සේ තප්පරයට මීටර් 3ක ප්‍රවේගයක් ළඟා කරගන්න ඕනේ. එහෙනම් අපි මෙහෙවන බලය අපි හොයමු. .
F සමානයි mv ඍණ mu බෙදීම t. අපි ඒක කිව්වා. වැටෙන ස්කන්ධය අපි ගමු කිලෝග්‍රෑම් වලින්. ග්‍රෑම් 200යි තප්පරයට කියලා කියන්නේ. එහෙමනම් කිලෝග්‍රෑම් වලින් 0.2යි කිලෝග්‍රෑම් තප්පරයට. මේකේ පොදු පදේ අපි එළියට ගත්තොත් මේ සමීකරණේ m බෙදීම t කියන එක එළියට ගෙනියන්න පුළුවන් v ඍණ u බෙදීම. එහෙනම් මේ තප්පරයට වැටෙන ස්කන්ධ ප්‍රමාණය තමයි මේ m බෙදීම t කියලා අපිට මෙතනදී හම්බ වෙන්නේ. එහෙමනම් ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම්. මේක සිද්ධ වෙන එක තප්පරයකදී. ඒ වගේම මෙයාගේ ප්‍රවේග වෙනස ගත්තොත් ආරම්භයේදී මෙයා නිශ්චලතාවයේ තියෙන හැබැයි අවසානයේදී මෙයාට 3 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ළඟා වෙනවා. එහෙනම් 3 ms ශ්‍රේණියක ඍණ බිඳුව විතර ගන්න පුළුවන්. මේක තමයි මේක මත මෙහෙවන බලය. එහෙනම් අපි F ගත්තොත් අපිට හොයන්න පුළුවන් 0.2 වැඩි කිරීම 3 බෙදීම 1 නිව්ටන් වලින් අපිට එනවා 0.6 නිව්ටන් බලයක් තමයි පටිය මත ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. අපි ප්‍රශ්නෙට යන් ඊළඟ ප්‍රශ්නෙට. එම බලය මගින් කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියලා කියන ළමයි ක්ෂමතාවය. අපි බලමු ක්ෂමතාවය. ක්ෂමතාවයේ P කියලා කියන්නේ බලය වාරයක් විස්ථාපනය. එහෙමනම් ක්‍රියාත්මක වන බලය වාරයක් ප්‍රවේගය ක්ෂමතාවය කියලා කියන්නේ ක්‍රියාත්මක වන බලය 0.6 නිව්ටන්. ඒක අපි වැඩි කරනවා ප්‍රවේගය මෙයාගේ 3 ms ශ්‍රේණියක ප්‍රවේගයක් තමයි ළඟා කරගන්නේ. එන ක්ෂමතාවය අපිට එනවා 1.8 වොට් ක්ෂමතාවයක් මෙයාගේ මේ පටිය මගින් එහෙම නැත්නම් මේ මෝටරේ මගින් ක්‍රියාත්මකයි. මම ආපස්සට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ කර්මාන්ත ශාලාවේදී 200 ග්‍රෑම් තප්පරයට ශීඝ්‍රතාවයකින් තමයි සිමෙන්ති වැටෙන්නේ. එතකොට මේ සිමෙන්ති වලට තප්පරයට 3 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ළඟා කරගන්නවා. එතකොට ක්‍රියාත්මක වන බලය අපිට හොයන්න කිව්වොත් ඒ ගම්ම්‍යතාවය වෙනස් වෙනවනේ සිමෙන්ති වල. සිමෙන්ති වල සිද්ධ වෙන ගම්ම්‍යතාවයේ වෙනසට සමාන බලයක් තමයි බාහිරින් යොදන්න පුළුවන් වෙන්නේ. යොදන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ බලය හොයන්න අපි F සමානයෙන් බිරිනේ mu බෙදීම T දැම්මා. ඊට පස්සේ අපෙන් අහපු ප්‍රශ්නේ තමයි මේක සඳහා අවශ්‍ය කරන ක්ෂමතාවය මොකක්ද කියලා. ක්ෂමතාවය කියලා කියන්නේ බලය වාරයක් එයාගේ ප්‍රවේගය. එහෙනම් අපි දන්නවා බලය 0.6 නිව්ටන් වැඩි කිරීම ප්‍රවේගය 3 ms ශ්‍රේණියක එන 1.8 වොට් ක්ෂමතාවයක් මෙයාට ක්‍රියාත්මක වෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඕගොල්ලෝ මම දැන් ඊළඟ දවසේ ආපහු මේ උගන්වද්දී මේ කොලේ print out එකක් අරගෙන තියාගන්න. එතකොට ලේසියි. හොඳයි. පටිය මත තිබෙන සිමෙන්ති වල චාලක ශක්තියක් ලැබෙන ශීඝ්‍රතාව සොයන්න. පටිය මත වැටීමට මොහොතකට පෙර සිමෙන්ති වල චාලක ශක්තිය ශූන්‍ය බව උපකල්පනය කරන්න. හරි අපි චාලක ශක්තිය හොයමු. චාලක ශක්තිය හොයන සූත්‍රය අපි ගත්තොත් චාලක ශක්තිය කියලා කියන්නේ Ke සමානයි භාගයක් mv වර්ගයේ විදිහට අපිට ලියන්න පුළුවන්. සිමෙන්ති වල ස්කන්ධයත් අපි දන්නවා. අපි දත්ත ටික ලියගමු. ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම්. වැටුණට පස්සේ සිමෙන්ති වලට ප්‍රවේගයක් හම්බ වෙනවා. ඒ ප්‍රවේගයගේ 3 ms ශ්‍රේණියක. එහෙමනම් අපි චාලක ශක්තිය හොයමු. සිමෙන්ති වැටුණට පස්සේ භාගීය වාරයක් ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් වාරයක් ප්‍රවේගය 3යි ms ශ්‍රේණියකේ මෙන්න මේකේ වර්ගය. එහෙනම් භාගය වැඩි කිරීම 0.2 කිලෝග්‍රෑම් වැඩි කිරීම 3 වර්ගය 9යි. මේකට මේක සුළු වුණොත් අපිට 0.1ක් එනවා. එහෙනම් උත්තරේ 0.9යි ජූල් තමයි මෙයාගේ චාලක ශක්තිය සිමෙන්ති වැටුණට පස්සේ. සිමෙන්ති වැටීමට පෙර මෙයාගේ චාලක ශක්තිය 0යි. එහෙනම් Ke1 කියන එක අපිට ලියන්න පුළුවන් 0යි. හොඳයි. P හා C හි ලැබුණු පිළිතුරු වෙනස පහදන්න. හරි. කලින් වෙලාවේදී අපිට පටිය මගින් සපයන ක්ෂමතාවය අපිට ආවේ මොකද ළමයි 1.8 වොට්. ඒ කියන්නේ මේ 1.8 වොට් කියලා කියන්නේ මොකද්ද? තප්පරයට ජූල් 1.8ක් පටිය මගින් සපයනවා. හැබැයි
මෝටරේ මගින් හරි මොකක් මගින් හරි තප්පරයට 1.8 ජූල් සපයනවා. හැබැයි මෙතනදී අවසානයේ සිමෙන්ති වලට ලැබිලා තියෙන චාලක ශක්තිය ගත්තාම මෙතන තියෙන්නේ 0.9 ජූල් තමයි තියෙන්නේ. එහෙනම් මොකද දරුවෝ මෙතන වෙලා තියෙන්නේ? සපයන ශක්ති ප්‍රමාණයට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් තමයි සිමෙන්ති වලට ලැබිලා තියෙන්නේ. මේකට හේතුව මොකක්ද කියලා සඳහන් කරන්න පුළුවන් අපිට. මේ සිමෙන්ති වැටුණ ගමන්ම අපි ඉස්සරහට යන්නේ නැහනේ. මේක මත ඝර්ෂණයක් සිද්ධ වෙලා රූටලා තමයි මේ හරිය මෙහෙම රූටලා තමයි ටික වෙලාවකට පස්සේ මෙයාගේ ඉස්සරහට සිමෙන්ති ගමන් කරන්නේ. එහෙමනම් අ, ඒ ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කරන්න තමයි මෙතනදී යම්කිසි ශක්ති ප්‍රමාණයක් වැය වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතනදී ඒකට හේතුව වෙනස පහදන්න කියලා කියනවා. ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කිරීමට ඝර්ෂණ බලයට එරෙහිව කාර්ය කිරීමට තමයි මෙතනින් එහාට ඒ කියන්නේ 0.9 ජූල් 1.8ක් සැපයලා 1.9 ජූල් වැය වෙලා ඉතුරු වෙලා තියෙන 0.9. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. 0.1 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තිරස් ලෙස චලනය වන වාහක පටියක් මතට 2 කිලෝග්‍රෑම් තප්පර ශීඝ්‍රතාවයෙන් සිරස් ලෙස වැලි වැටේ. දැන් ඔන්න කතන්දරය වෙනස් කරලා තියෙන්නේ. පටියේ චලනය පවත්වා ගැනීමට අවශ්‍ය අමතර ජවය. අපි මුලින්ම මේකම අවශ්‍ය කරන බලය හොයාගනිමු. අපි අර කලින් කරා වගේ බලය හොයමු. බලය කියලා කියන්නේ ගම්‍යතා වෙනස් වීම. මෙතන තියෙන 2 කිලෝග්‍රෑම් තප්පරයට ප්‍රවේගය 0.1ක් බවට තමයි පත් වෙන්නේ ms ශ්‍රේණියක. එහෙනම් මේක සුළු කරලා ගත්තාම අපිට එනවා 0.2 නිව්ටන් බලයක් තමයි පිටින් යොදන්න ඕනේ. හැබැයි අපිට අවශ්‍ය කරන අමතර ජවය තමයි අහන්නේ. ජවය කියලා කියන්නේ P සමාන Fe නේ. P සමාන Fe නේ. එහෙනම් F කියලා කියන්නේ අපි මෙතන 0.2 නිව්ටන්. ප්‍රවේගය ආපහු නැවත 0.1යි. උත්තරේ එනවා 0.02 වොට්. අපි මේකේ උත්තරේ ලියමු. අමතර ජවය 0.02 වොට්. මෙහෙම ජවයක් අමතරව අපිට අවශ්‍යයි. වැලිවල චාලක ශක්තිය වෙනස් වීමේ ශීඝ්‍රතාව. චාලක ශක්තිය සමානයි Ke භාගයක් mv වර්ගය. මැග් ස්කන්ධය අපි දන්නවා 2 කිලෝග්‍රෑම් වැටෙන තප්පරයට ප්‍රවේගය 0.1ක් බවට පත් වෙලා තියෙන 0.1 වර්ගය කියලා කියන්නේ 0.01යි. මේ දෙකට මේක කැපිලා ගියාම උත්තරය අපිට හම්බ වෙනවා 0.01 වොට් තමයි මෙතනදී sorry 0.1 වොට් නෙවෙයි ජූල් තමයි චාලක ශක්තිය ලැබෙන්නේ. අවශ්‍ය අතිරේක ජවයේ චාලක ශක්තිය වෙනස් වීමෙන් දෙගුණයක් වන්නේ ඇයි? අර කලින් එකම තමයි අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. මෙතනදී පටිය මගින් චාලක ශක්තියට එරෙහිව පටිය මගින් චාලක ශක්තියට එරෙහිව සමානයි පටිය මගින් ඝර්ෂණයට එරෙහිව මෙතනදී අර කලින් කිව්වා වගේම ඝර්ෂණයට එරෙහිව තමයි කාර්යයක් කරන්න ඝර්ෂණයට එරෙහිව කාර්ය කරන්න 0.01 ජූල් ශක්ති ප්‍රමාණයක් වැය කරනවා. ශක්ති ප්‍රමාණයක් වැය වේ. හොඳයි. ඒ තුන්වෙනි ප්‍රශ්න බොහොම ලේසි ප්‍රශ්නයක්. අපි තුන්වෙනි ප්‍රශ්නෙත් ඉවර කරා. දෙක ඉවරයි එක ඉවරයි. හොඳයි.
මේක 2000 මට මතකයට 5 හෝ ආපු විභාග ප්‍රශ්නයක්. තරල ප්‍රවාහය සඳහා බර්නෝලි සමීකරණය ඔන්න ඔය දක්වනවා. P සමානයි භාගයක් ρ v වර්ගයේ ධන h ρ g කියන එක නියතයක් බවට. යන්නේ ලිවිය හැක. මේ සියලුම සංකේත වලට සුපුරුදු තේරුම් ඇත. මාන විශ්ලේෂණය මගින් ρ v වර්ගයේ පදයේ පමණක් යොදා ගනිමින් ඒට පීඩනයේ මාන ඇති බව පෙන්වන්න. එහෙනම් අපිට මෙතනදී ලියන්න පුළුවන් භාගයක් ρ v වර්ගය පීඩනයේ මාන අපි දකුණු පැත්තේ ලියමු. පීඩනයේ මාන කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. ml t ඍණ 2 බෙදීම L වර්ගය. මේක සුළු කරලා ගත්තොත් ml ඍණ 1 t ඍණ 2 විදිහට පීඩනයේ මාන පෙන්වන්න පුළුවන්. මේක තමයි දකුණේ මාන. දැන් අපි රෝ v වර්ගයට ඒ මානය තියෙනවද කියලා බලමු. රෝ කියලා කියන්නේ දැන් භාගය කියන ඉලක්කම නියත පද හින්දේවට මාන නැහැ. හැබැයි ඝනත්වයට මාන තියෙනවා. m m වල ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධ බෙදීම පරිමාව. එහෙනම් m බෙදීම L කියලා ගන්න පුළුවන් L වල ඝනය. ප්‍රවේගය කියලා කියන්නේ LT ඍණ 1 මෙන්න මේකේ වර්ගය. එහෙමනම් m L ඍණ 3 වැඩි කිරීම L වර්ගය T ඍණ 2. මේක සුළු නම් මෙතන L ඍණ 1ක් කියන්නේ. එහෙනම් මේක සුළු කරලා ගත්තාම L ඍණ 1 T ඍණ 2 කියලා එනවා. මේකේ අදහස තමයි මේ තියෙන්නේ වම් පස මානෙ මෙන්න මේකේ මානෙ ඒකේ පීඩනයේ මානට අනිවාර්යෙන් සමානයි. එම නිසා පීඩනයේ මානයට සමාන වේ. හොඳයි. පොළොවට සාපේක්ෂව v නියත ප්‍රවේගයෙන් වාතය හරහා තිරස්ව වම් අතට ගමන් කරන අහස් යානයක තටුවක හරස් කඩක් රූපේ පෙන්වලා තියෙනවා. අහස් යානයට සාපේක්ෂව මෙතනදී මේක වෙන්න ඕන ළමයි x ලක්ෂයේදී. x ලක්ෂයේදී වාතයේ ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව කුමක්ද? මුද්‍රණ දෝෂයක් තියෙනවා එතන. පොළොවට සාපේක්ෂව වාතයේ නිසල පවතියයි උපකල්පනය කරන්න. හොඳයි. දැන් මෙතන වාතයේ නිශ්චලව තියෙනවනේ. දැන් මෙයාට සාපේක්ෂව සලකද්දී අපිට මෙයාව නිශ්චල කරන්න මේ පැත්තට v යොදන්න පුළුවන්. එහෙනම් මේ x ලක්ෂයටත් අපිට මේ දකුණු අතට v යොදන්න පුළුවන්. එතකොට මෙයාගේ මේ ප්‍රවේග දෙක දෙපැත්තට තියෙන ප්‍රවේග දෙක කැපිලා ගියාම වාතයේ අහස යනට සාපේක්ෂව වාතයේ ප්‍රවේගය දකුණු අතට v කියලා පෙන්වන්න පුළුවන්. රූපය ඇති ප්‍රවාහනලයක තටුවක ඈතින් පිටි හරස් කර වර්ගඵලය ඒකද තටු ඉහළ පෘෂ්ඨය මතින් යන විට එම ප්‍රවාහනලයේ අනුරූප හරස් කර වර්ගඵලය ඒ දෙකද වේ. ඒක බෙදීම ඒ දෙක සමාන 1.2යි නම් අහස යනට සාපේක්ෂව තටුවේ ඉහළ පෘෂ්ඨය මත යන වාතයේ වේගය v' සඳහා ප්‍රකාශනයක් v ඇසුරෙන් ලියන්න. හොඳයි. දැන් ළමයි අපි මෙතන සලකද්දී මෙතන ප්‍රවේගය මේක v නම් මෙතන ප්‍රවේගයත් vම තමයි. මෙතන ප්‍රවේගය මෙයා කියනවා ගන්න කියලා v' කියලා. එහෙමනම් අපිට සන්තතික දැන් මේ හරස්කඩ වර්ගඵලය හරහා ගලන පරිමාවයි මේ හරස්කඩ වර්ගඵලය හරහා ගලන පරිමාවයි අනිවාර්යෙන් සමානයි. වාත පරිමාවය. එහෙමනම් A1 v සමානයි A2 v' කියලා ගන්න පුළුවන්. එහෙනම් v' සමානයි A1 v බෙදීම A2 විදිහට අපිට මෙතනදී ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳයි. මෙතන අපි ගාණ කියනවා A1 බෙදීම A2 1.2ට සමානලු. එහෙමනම් අපිට මේ දෙන්න අතර සම්බන්ධයක් හදා ගන්න පුළුවන්. v' සමාන ඒක බෙදීම A2 කියලා කියන්නේ 1.2 v. අහස යන ස්කන්ධය 2.64 වැඩි කිරීම 10 5 කිලෝග්‍රෑම්ද තටු දෙකේ මුළු සපල පෘෂ්ඨ වර්ගඵලය
දෙසිය 50 වර්ග මීටර්ද නම් අහස යන පොළොව මතින් යන්තම් ඉහළ එසවීමට අවශ්‍ය V වල අවමගිය ගණනය කරන්න වාතයේ ඝනත්වයත් අපිට දීලා තියෙනවා. 1.2. හොඳයි. ප්‍රවේගය තමයි අහන්නේ. හරි. අපි මේ ප්‍රශ්නෙට අදාළව අපි අඳගමු. මේ ගුවන් යානය සලකද්දී මෙතන තියෙන වාතයේ ප්‍රවේගය V, මෙතන V1 ඔහොමනේ අපිට ගත්තේ. එතකොට V dash කියලා කියන්නේ 1.2 V. එමනේ ආයෙ පොඩ්ඩක් බලමු අපි. ඔව්. මෙයාගේ යට තියෙන පෘෂ්ඨ වර්ගඵලය ගත්තාම 250යි වර්ග මීටරලු. අහස යන්නේ බර 2.64 වැඩි කිරීම 10/5. මේ යටින් යන වාතයේ වේගයත් වීම තමයි. බර්නෝලි ප්‍රමේයට අනුව මෙතන ප්‍රවේගයත් v වෙනස් වෙන්නේ නැහැ. මොකද එයා සාමාන්‍ය විදිහට ගමන් කරන්නේ උඩ තමයි මේ අනාකූල හැඩේ හින්දා ප්‍රවේගය වැඩි වෙලා තියෙන්නේ. එහෙමනම් යට තියෙන ප්‍රවේගය අඩුයි නම් ඒ හරිය තියෙන පීඩනය මොකක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. උඩ තියෙන ප්‍රවේගය වැඩි නම් අපිට මෙතන දක්වලා තියෙනවා මේ v dash එහෙම නැත්නම් v1 1.2යිනේ. එහෙනම් උඩ තියෙන පීඩනය මොකක් වෙන්න ඕනද? අඩු වෙනවා. එහෙනම් පහළ කෙළවරේ ඉඳලා ඉහළ කෙළවරට පීඩන අනුක්‍රමණයක් ක්‍රියාත්මක වෙලා මේක ඉහළට එස්සෙනවා. එහෙනම් මම යට තියෙන පීඩන P1 කියලා ගන්නවා. මේක P2 කියලා ගන්නවා. P1 ඍණ P2 සමානයි ඩෙල්ටා P. මම මෙතන මේ ලක්ෂය A කියලා ගන්නම්. මේ ලක්ෂය B කියලා ගන්නම්. මේ ලක්ෂය C කියලා ගන්නවා. A ලක්ෂය හා B ලක්ෂය සලකලා මම බර්නෝලි සමීකරණය යොදන්නම්. B ට බර්නෝලි යෙදීමෙන් මේක ලොකුවට ඉහළට එස්සෙන්නේ නැහැ ළම. මේ හින්දා මේකේ වාත පරිමාව විභව ශක්තිය අපි සලකන්නේ නැහැ. මේ වගේ තැනකදී මතක තියාගන්න. ගුවන් යානයක තට්ටකදී ඊළඟට ප්‍රවාහ බටයකදී විභව ශක්ති වෙනස් වීම ලොකුවට සලකන්නේ නැහැ. එහෙමනම් මේ වෙලාවේ පීඩනයත් මට ගන්න පුළුවන් P1ම කියලා. P1 ධන භාගයක් රෝ v වර්ගය සමානයි P2 ධන භාගයක් වාරයක් රෝ v dash වල වර්ගය. එහෙනම් මම P1 ඍණ P2ක් හදා ගන්නවා. P1 ඍණ P2 සමානයි භාගයක් රෝ v dash වර්ගය ඍණ භාගයක් රෝ v වර්ගය. භාගය කියන පදේ එළියට ගත්තොත් රෝ කියන පදේ එළියට ගත්තොත් v වර්ගය dash වර්ගය ඍණ v වර්ගය. v dash කියන එකට අපිට ලියන්න පුළුවන් කිව්වා 1.2 v කියලා නේ. ඔව්. එහෙනම් අපි යාගේ මෙතනට ආදේශ කරමු. භාගය වැඩි කිරීම රෝ v dash කියලා කියන්නේ 1.2 වර්ගය කියලා කියන්නේ 1.44.
ඍණ 1.44 v වර්ගය. ඍණ v වර්ගය. v වර්ගය කියන පදේ එළියට ගෙනියන්න පුළුවන්. භාගයේ වාරයක් රෝ v වර්ගය 1.44 ඍණ 1 භාගයයි රෝ v වර්ගය වැඩි කිරීම 0.44 විදිහට අපිට ගන්න පුළුවන් පීඩන වෙනස. p1 ඍණ p2. මේක ඉහළට මෙහෙවන බලය ගැන තමයි අපි මෙතනදී අහන්නේ. ඒ බලය කියලා කියන්නේ පහළට ක්‍රියාත්මක වන බරට ඒ ඉහළට ක්‍රියාත්මක වන බලය සමාන වෙන්න ඕන. යන්තම් ඉහළට එසෙන්න නම්. එහෙමනම් මේ බලය කියන එක අපිට ලියන්න පුළුවන් අ, පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. එහෙනම් බලය කියලා කියන්නේ පීඩනය වැඩි කිරීම යාගේ හරස්කඩ වර්ගඵලය. මේ වාතය මගින් ඇති කරන ඉහළට ඇති කරන බලය තමයි මෙයාගේ බරට අඩුම තරමේ සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ බර ගත්තොත් අපිට ලියන්න පුළුවන් mg F කියලා කියන්නේ p වැඩි කිරීම a. මේ p කියලා කියන්නේ ඩෙල්ටා p. ඩෙල්ටා p වලගේ අපි හෙව්වා. එහෙනම් මෙයාගේ බර 2.64 වැඩි කිරීම 10.5 කිලෝග්‍රෑම් වාරයක්. නැවත මේක 10න් වැඩි කරන ms ඍණ 2 පීඩනය කියලා කියන්නේ භාගයේ වාරයක් රෝ කියලා කියන්නේ වාතය ඝනත්වය 1.2 කිලෝග්‍රෑම් ඝන මීටර. මේ ඩෙල්ටා p වෙනකොට අපිට මේක ලියන්න පුළුවන් ඈ. ඩෙල්ටා p සමානයි භාගයක් රෝ p වර්ගය වැඩි කිරීම 0.44. එන 1.2 වැඩි කිරීම කිලෝග්‍රෑම් ඝන මීටරයට ඝනත්වය ප්‍රවේගය ගමන් කරන ප්‍රවේගය v වර්ගය. වාරයක් 0.44. අපි බලමු මේක සුළු වෙනවද කියලා. සුළු වෙන පැත්ත අපි කපලා දාන්න පුළුවන්. 1.2 කෑලි 2.64ට ගත්තොත් ඒක සුළු වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න අපි මේක බෙදමු. 2කින් බෙදුවොත් 1යි මේක 0.6යි. හැබැයි 0.74 ඒවා මේකට බෙදෙනවා බව පේනවා මට. කැලලකින් සුළු කරලා බලමු අපි. 2.64 බෙදීම 0.44. ඔව් හරියටම සුළු වෙලා 6ක් එනවා. මෙතන තියෙන 0.6 මෙතන තියෙන 6. මෙයාට මෙයා සුළු වුණොත් මෙතන එනවා 10ක්. එහෙනම් අපිට මෙතනද ගන්න පුළුවන් v වර්ගය සමානයි. මෙතන තියෙනවා 10 5ක බලයක්, මෙතන තියෙනවා 10ක්, මෙතන තව 10ක් එකතු වෙලා තියෙනවා. එහෙනම් 10 7යි. ඉන්න අපි බලමු මෙයාගේ බර කීයද කියලා. 2.64 වැඩි කරනවා 10 පහ තමයිනේ. අපි මෙතන ළමයි මේ ඩෙල්ටා p විතරයි ගත්තේ. p වැඩි කිරීම a කියන එකේ මෙතන හරස්කඩ වර්ගඵලයෙන් අපි වැඩි කරේ නැහැ. ඒතකොට මෙතන තව එක පදයක් වැඩි වෙන්න ඕනේ. මේක 250යි වර්ග මීටර කියලා එන්නත් ඕනේ. එහෙනම් මේක බෙදෙනවා අපි 250යි වර්ග මීටර වලින්. එතකොට ළමයි මෙතන අපි ගන්න පුළුවන් 1000 වැඩි කිරීම 10 4 කියලා. මේක ගන්නවා 250න් අපි මේක බෙදනවා. 250න් බෙදුවම මේක 4යි. එහෙනම් අපිට එන්න ඕනේ මේ v වර්ගය සමානයි 4 වැඩි කිරීම 10 4. එහෙනම් v සමානයි වර්ගමූල ඇතුලේ 4 වැඩි කිරීම
10 4. එහෙනම් මේක ලියන්න පුළුවන් දෙක වැඩි කිරීම 10 2යි. උත්තරේ 200 ms ඍණ එකක වේගයෙන් මේ ගුවන් යානය පියාසර කරන්න ඕනේ මේක යන්තම් ඉහළට එසවෙන්න. අවම වේගය ගණනය කරන්න කියලා කියනවා. 200 ms ඍණ එක. හොඳයි. ගුවන් පතේ මත අහස යන නිශ්චලතාවයෙන් ගමන් අරඹන අතර එන්ජින් මගින් 6 වැඩි කිරීම 10 නිව්ටන් තිරස් බලයක් යොදවනු ලබයි. පාතයේ වන රෝධක බලය ප්‍රතිරෝධී බලය 7.2 වැඩි කිරීම 10 5යි. නම් ඉහත වේගය අයත් කර ගැනීම සඳහා අහස යන්නේ කොපමණ දුරක් ගුවන් පතය තුල ගමන් කරන්න ඕනේද කියලා අහනවා. දැන් ප්ලේන් එක අපි ගත්තාම මෙයාගේ එන්ජිමෙන් යොදන බලය 6 වැඩි කිරීම 10 6යි. නිව්ටන්. ප්‍රතිරෝධී බලය ගත්තාම 7.2 වැඩි කිරීම 10 5යි. මෙයා අවසානයේ ළඟා කරගන්න ප්‍රවේගය 200 ms ශ්‍රේණි එක. එහෙමනම් කොච්චර දුරක් ගුවන් පතේ යන්න ඕනද කියලා අහනවා. මෙයාගේ ආරම්භක ත්වරණය අපි හොයලමු. දකුණු පැත්තට F සමානයෙන් මේ යොදමු. 6 වැඩි කිරීම 16 නිව්ටන් වලින් අපි අඩු කරනවා. 0.72 වැඩි කිරීම 16 නිව්ටන්. වාරයක් ගුවන් යාන ස්කන්ධය 2.64 වැඩි කිරීම 10 5 කිලෝග්‍රෑම්. වැඩි කිරීම ත්වරණය A. එහෙනම් අපි A හොයමු. 6න් 0.72ක් ගියාම අපිට එන උත්තරේ 5.2 2.8 වැඩි කිරීම 10 6. බෙදීම 2.64 වැඩි කිරීම 10 5යි. අපි බැලුමට පේනවා මේ දෙක කැපිලා යනවා. මෙතන පිළිතුර 2යි. මේක එකක් කැපිලා ගියාම උත්තරේ එනවා ත්වරණය 20 ms ඍණ දෙකක ආරම්භක ත්වරණය මෙයාට තියෙනවා. එහෙනම් අවසාන කොච්චර ප්‍රවේගයක් 200ක් ලබා ගන්න මෙයා කොච්චර දුර චලනය වෙන්න ඕනද කියලා බලමු. මෙයාගේ ත්වරණය A සමානයි 20 ms ඍණ දෙක. මෙයාගේ ආරම්භක ප්‍රවේගය 0 ms ඍණ එක. අවසාන ප්‍රවේගය 200 ms ඍණ එක. නම් S මොකක්ද කියලා නහන්නේ. අපි දාමු චලි සමීකරණයක්. p වර්ගය සමානයි u වර්ගය ධන 2ක් s. අවසාන ප්‍රවේගය අපි දන්නවා මේක 200 වර්ගය. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ධන දෙවාරයක් ත්වරණය 20යි. වාරයක් s. එන 200 වර්ගය බෙදීම. දෙවාරයක් 20 කියලා කියන්නේ 40 වාරයක් s. අපි මේක සුළු කරගත්තොත් දෙවරක් 2 4යි. උත්තරේ එනවා අපිට s වලගය 1000 මීටර. එහෙනම් මීටර් 1000ක දුරක් තමයි මෙයාගේ ගමන් කරන්න ඕනේ. එහෙම නැත්නම් කිලෝමීටර 1ක දුරක් යන්න ඕනේ. මෙයාගේ මේ කියන වේගය හොයාගන්න. වේගය ළඟා කරගන්න. එහෙනම් උත්තරේ 1 කිලෝමීටර. හොඳයි ළමයි. මම මේක ඉතුරු ප්‍රශ්නේ ඕගොල්ලන්ට හදන්න දෙනවා. මොකද ওই විදිහටම තමයි දැන් හදාගන්න ඕනේ. මම පේපරේ ඔක්කොම සාකච්ඡා කරා. ඉතුරු කෑල්ල ඕගොල්ලන්ට හිතන්න දෙන කෑල්ලක්. ඊළඟ සතියේ කියන්නේ අපි සෙනසුරාදා අපි තව පේපර් එකක් සාකච්ඡා කරමු. කතා බහ කරගෙන යමු. පේපර් මම දිගටම මේකේ සාකච්ඡා කරනවා. තියරි අවශ්‍ය නම් ඔන්ලයින් අපි තව පන්තියක් කරන්න පුළුවන්.
කොහොමද කියලා බලමු. මම දිල්ලගෙන් අහන මම ඒගොල්ලෝ ගෙදර යන හින්දා මේක කොහොමද ප්‍රැක්ටිකලි වුණාද තේරුණාද කියන එක සම්බන්ධයෙන් මේ අපි මේ ඔන්ලයින් කරන විදිහට. හොඳයි. එහෙනම් දරුවෝ අපි එන සතියේ පේපරේ සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි.